බොයිස්ලා කීදෙනෙක් අපි මම් බොන්නේ ඒක හරි 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 ඔයා බොන්න. ඔයා අහන්න. බොයිස්ලා කීදෙනෙක් ඩේට් කරලා තියනවද? 4යි. දැක්කනේ. එයා හොඳයි. මං දැක්කනේ මං කිව්වා. එයා හොඳයි. සංස්කරණය ඔයා හොඳයි. බොයිස්ලා 4ක් කියන්නේ good. මෙයා එකයි. හරි අයියෝ. හරි. X ගේ නේම් එක මොකක්ද? කියන්න ඕනද? මම නම් දන්නවා ඉතින් දැන් මේක කියන්න. ඕ දන්නවද? මෙයා දන්නවද? ඩීල් දන්නවද? මොකද කියන්නේ? නෑනේ. දැන් අවුරුද්දක්. සිරාල්ද? අරුජයි කියන්න ඔගේ ගොසිප් එකක් ගිහිල්ලා මෙයාට. නෑ මම නිකන් මේ මොකක් කරේ මගේ ඔළුවේ වැදිච්ච. මොකද කියන්නේ? චීස් එක. නම කියන්න ඕනේ 10. ඔව් නැත්තම් හරිනේ නම ඔයාට කැමති ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. yes girl. හරි. next best kiss එක දුන්නේ කවුද? එක්කෙනා ඉතින් හරි ඒකත් නම කරලා තියෙනවා. best kiss එක දුන්නේ කවුද? අඩු වලිසින් එක. දුන්නේ කවුද කියලා අහන්නේ. අරුන් තුන් දෙනා පවුනේ. නැහැ මට අර ටික තිබ්බේ ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ හම්බ වුණේ නැහැ ඉතින්. ආවා girls school නෑ කිස්. ඔව්. හරි දැන් මේක දැන් ප්‍රශ්නේ best kiss. තුනයි. ඔව්. best kiss එක දුන්නේ කවුද කියන එක. ඩිනර්. ෂුවර්ද? ඔව් දැන් ඩිනර්. හරි. හරි. මම තාප එක දැනගස්සන්න ඕනේ රටවල් හැම එකටම යනවා යුරෝපෙටයි ඕස්ට්‍රේලියයි පිස්සු මම යනවා රට එපා වෙලා මට මොන මගුලක්ද මේකේ අම්මට මේ මොන මේ තොපි මොකද ඔක්කොම ඇත්තද කියලා මේ වෙන සීන් යන්නේ මෙතන යන්නේ මොකද මේ ඇත්තද මම හරියට කියන්නේ කොහෙද මම කැනඩා යන්න මට කැනඩා යන්න ආස නැහැ මට වෙන මොනවාද යන්න පුළුවන් මට හරියට කියන්නේ මට කැනඩා විතරද යන්න පුළුවන් නෑදිය ඔයාට යන්න පුළුවන් UK එලිසබෙත් තව සිඩ්නි අම්මා ස්මර්ගස්තෝට තව ෆින්ලන්ඩ් අම්මා හොඳ අධ්‍යාපනය තව ඔස්ට්‍රේලියා අම්මා කැංගරු තව නිව්සීලන්ඩ් අම්මා එළදෙන තව අපේ ළමයි තියනවා වගේ කැනඩා යන්නත් පුළුවන් අම්මා එන නම හරි දැන් දෝනි ඔයා බොරු පොරොන්දුවක ඉඳලා තියෙන වැරදි පොරොන්දුවක මං ඔයාව නිදාස් කරනවා තේරෙනවා මම මේ වගේලවත් වෙන නොස්ටැල්ජියා එනවා තේරෙනවා ටොප් බඩු මේ ඒක නෙවෙයි දැන් ඩියර් මොවා කියුව එකේ කියන්නේ මට රටවත් පහට යන්න බැරිද විදියක් නේද විශාල කරදරයක් ඔව් පුළුවන් අම්මා ටොප් බඩු වද ඔහොම මුලට ගිහින් පයින් හරි ලස්සනයි පිස්සු බීය කැනේඩියන් කිව්වට යවන්නේ කැනඩා විතරක් නෙමෙයි පිස්සු ඉහින මේ දිගයි මම ඔෆිසේ එන ලොකුයි මං එක්ස්පෙක්ට් කරේ පොඩි පැත්තක් අර අරහෙත් තියෙනවා පිස්සුනේ බීය කැනේඩියන් කිව්වරේ අකෝ කැනඩා විතර යවන්න right so this video is for the people who take services from us right upping service අරගෙන who doesn't pay us properly right machan when you take a service from another person who take give up that's the minimum respect that you can do හරිද මුන් machan අවුරුදු දෙක මොනවාද සල්ලි කොලේ හදනවද ගස් කපලා ඈ a week 2 weeks to pass a check invoice එකක් කරපු වෙන්න මචං කල් යනවා we get it right අපි ඔයගොල්ලන්නුත් මිනිස්සු අපේ මිනිස්සු තේරෙනවා බලා මිනිස්සු අපි මිනිස්සු තේරුණාද එතකොට that's fine but 2 months 3 months යකෝ ගහ බබල කපලා සල්ලි කොලේ හැදුවා දෙදැකියෝක මචං corporate උනත් if it's like that's the maximum amount of days you can give 30 days 30 working days very fine එතනින් එහාට චෙක් එක රෝල් කරලා ඉඳගනින් excuses අපිට වැඩක් වෙන්නේ නැහැනේ bro right artist කෙනෙක් stage එකට නැගලා sing කරලා බැස්සට පස්සේ ඌට event එක ලොස් කියන එක ඒක උගේ වැඩේ නෙමෙයිනේ තෝගේ වැඩේ ටිකට් එක උනන එක අර ඌගේ වැඩේ සින්දු කියන එක සින්දු කියන එක ටිකට් එක උනනම නම් ඌ සින්දු කියන්නේ නැහැනේ DJ artist කෙනෙක් sing DJ artist කෙනෙක් DJ කරලා බැස්සට පස්සේ හරිද
එයාට කියනවනම් ටිකට් සේල් තිබ්බේ අපිට වැඩක් නෑ. මොඩල් කෙනෙක්ට ෆොටෝ ෂූට් එකකින් පස්සේ ඔයගොල්ලෝ කියනවනම් අනේ ෂූට් එකේ ලයිටින් මදි වුණා, මෙමරි කාඩ් එක නැති වුණා. මෙමරි කාඩ් එක ආරක්ෂා කරන එක තෝගේ රස්සාව. මොඩල් කරන එක අපේ රස්සාව. කෑ ගහන්න බෑ පොඩ්ඩක් මේ මුන්ට බයින්න ගමන් ඉන්නේ. මනුස්සයන්ට හරියට ගැවපන්. වැඩක් ගන්නවනම්. පිස්සුහුත්. හෙලෝ. සොසේජස් බං කණ්ඩාවා 208යි. කාටද 8? මා එක්ක 200 ගහන්න ඕනේ. නැත්තම් 250 ගහන්න ඕනේ. 208යි.